අපි බැලුවොත් සරලව උදාහරණයක් ලෙස අපි හිතනවා නම් දැන් කාන්තාවන්ට අධික ලෙස බඩේ අමාරුවක් තියෙනවා නම් ඒකට බලපාන යම් හේතු ඒ යෝනි මාර්ගයේ සහ ගර්භාෂයාවට තියෙන්න පුළුවන්. ඒ හේතු දරු ගැබ ප්‍රමාද කරන්න බලපාන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඉන්න අම්මා කෙනෙක්. එහෙමත් නැත්නම් සම්යම් කාන්තාවකට ඔසප් චක්‍රය සමාන නැතුව ඒක ව්‍යාකූලව තියෙනවා නම් ඒ අවස්ථාවෙත් අපිට නිගමනය කරන්න පුළුවන් ඒක ඩිම්බ මෝරණ එකේ ප්‍රතිඵලයක් විදිහට දැකලා ඩිම්බ මෝරන් නැතුව ඉන්න අවස්ථාවක තමයි මේ ගොඩක් වෙලාවට මේ අක්‍රමිකවත්ව මාසුද්ධිය වෙන්නේ. ඒ වගේ ඉන්න අය ඉන්නවා නම් අවුරුද්දක් යනකම් ඉන්න ඕනේ නැහැ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනට යොමු විය යුතුයි. මෙහිදී අලුතෙන් විවාහයට පත්වෙච්ච යුවලකට අපිට දෙන්න පුළුවන් හොඳම සෞඛ්‍ය උපදෙස් තමයි ඒගොල්ලන්ට මොනවත් දැනගත හැකි රෝගාබාධ නැත්තම් අවුරුද්දක් යනකම් සාමාන්‍ය විදියට එකතු වීම සිදු කරොත් 90% chance එකක් තියෙනවා අවුරුද්ද අවසානය වෙනකොට දලු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න. ඒක ගැන හිතාගෙන වැඩ කරොත් ගොඩක් හොඳයි.